කොහොමද ඉතින් ඔයාලට මේ දවස්වල ඔන්න බහුතරයක් දෙනා අපේ ෆීල්ඩ් එකට ඔන්න අලුතින් පටන් ගන්න නිසාමද කොහෙද ඉතින් හරියට ප්‍රශ්න අපිට කතා කරලා කියනවා කෝල්ස් වලින් මැසේජ් වලින් වගේම ගෲප් හරහා ඉතින් ගොඩාක් ප්‍රශ්න අපෙන් අහනවා ඉතින් අන්නේ අහන අයට පොඩි කාරණා ටිකක් අපේ අත්දැකීම් එක කතා කරන්න ඕන කියලා හිතුණා ඉතින් ඔන්න ඒ අනුව මොකද පහුගිය දවස්වල ෆීල්ඩ් එකේ වගේම පේජ් වල දකින සමහරක් තැන් අපි ඇත්තට මේවා වැරදි කියලා දැනගෙනත් සමහර තැන්වලදී අපිට සද්ද නැතු ඉන්න වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දාම අපේ අත්දැකීම් එකතු කරලා පොඩි දේවල් ටිකක් කියන්න ඕනේ කියලා හිතුණා. ඒ අනුව ඔන්න මේ වීඩියෝ මාලාව ඉස්සරහට සිද්ධ වෙයි. ඉතින් ඔයාට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයා ගන්න. අවශ්‍ය නැති දෙයක් තියෙනවා නම් බැහැර කරලා දාන්න. ඒකයි පළවෙනි ඉල්ලීම. ඉතින් මම මෙහෙම කියන් යන්නම් අපිට නිතරම එන කෝල් වලින් මේ දවස්වල වැඩිපුරම එන ප්‍රශ්නයක් තමයි මේ පායනවා අවුව සැරයි පැල කඩන් වැටෙනවා කඳ මැදින් තැම්බෙනවා කුණු වෙනවා ඔහොම කියන කාරණා ටික. ඉතින් මම කියන්නම් මුලින්ම ඉතින් අපි කරන්නේ වගාවක් වාණිජමය වගාවක්. එතකොට අපිට මේ වගාව අපිට ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් මට්ටමටයි අපි කළ යුත්තේ. මොකද කියනවා නම් පළවෙනි එක තමයි ඔයා අපි ඉන්නේ මේ ලංකාව කියන රටේ. එතකොට ඒක ඔයා මම අපි දෙන්නම දන්නවනේ. එතකොට ලංකාවක් වගේ රටක අපි වගාවක් කරද්දී අපි වැඩිපුරම අපි දැනගන්න ඕන වැස්ස හා අවුව කියන එක සමානව මේ දේවල් අපිට ලැබෙනවා කියන එක. ඉතින් වැස්ස අඩුත් නැහැ අවුව අඩුත් නැහැ අපිට මේ දෙක සමානව ලැබෙනවා. ඉස්සර නම් වැස්ස වැටෙන කාලේ මොකක්ද අවුව කාලේ මොකක්ද කියන එක අපි දැනුවත්. නමුත් දැන් මේ තියෙන ක්ලයිමේට් එකේ ප්‍රශ්නත් එක්ක අපි දන්නේ කොයි කාලෙට වහිනවද කොයි කාලෙට පායනවද කොච්චරක් පායනවද එහෙම හැංගීමකට අපිට ඇවිල්ලා වගා කරන්න බෑ. අන්න ඒ නිසාම අපි හුරු වෙන්න ඕන ඔය කෝකටත් හරියන විදිහට අපේ මීඩියා එක හදාගන්න. එතකොට අපේ වගාව හදාගන්න. එහෙම නොවුනොත් වෙන්නේ අතරමැදදී අපිට එක විකල්ප හොයන්න වෙන එක. වගාව කරගෙන යන අතරමැදදී. දැන් ඔයස්ස කාලේක ඔයා වගාව පටන්ගෙන කරගෙන යද්දි අතරමැද මේ වගේ දැඩි ලෙස පායන කාලයක් ආවොත් එහෙම වෙන්නේ ඔයා ඊට පස්සේ ඔයාට ඔයාගේ තව net house එක ඩබල් කරන්න වෙනවා. ඔයා හිතන්න ඔයා ඩබල් කරනවා කියන්නේ ඔයාගේ පොඩි net house එකක් නම් ගැටලුවක් නැහැ. චූටි උඩි net කැල්ලක් දැම්මා ප්‍රශ්න ඉවරයි. නමුත් ලොකු net house එකක් ඔයා ඩබල් කරන්න ගියොත් ඔයාට යන වියදම ඔයා හිතන්න. එතකොට ප්‍රායෝගිකව දැන් මේ මොහොතේ ඔයාට ඒක කරන්න බෑ. ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ නිසා net house ගහද්දී අනිවාර්යයෙන්ම ප්‍රමිතියට ගහන්න. අපිට net house 180 අපිට 120යි එළිය ඕනේ. යන්නේ එළිය තියෙන ප්‍රමාණයෙන් අපි කරගන්න. net house එක ඔයා 120ක් නේ අපිට එළිය ඕනේ ඇතුළට රස්නේ ඕන ඉර එළිය ඕන. නමුත් ඔයානේ 180 net house එක ගොඩාක් හෙවන තියෙන තැනක ඔයා net house එක ගහනවා නම් ඔයාට ඉර එළිය එන්නේ නැහැ. ඒ 20ත් ඔයාට කවර් වෙනවා. එහෙම නැත්නම් 180 අරගෙන ඔයා ගොඩාක් අධික ලෙස ඉර එළිය වැටෙන ගොඩක් ඉර එළිය වැටෙන තැනක ඔයා ගහනවා නම් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා හැම වෙලේම net house එක ගහද්දී net house එක හදද්දී හොඳට අවබෝධ කරගන්න ඔයාට ඉර එළිය කොහොමද වැටෙන්නේ කියන එක සම්බන්ධව. එතකොට අනිත් කාරණේ තමයි අපි මීඩියා එක හදාගද්දී මීඩියා සමහර අවස්ථාවලදී මීඩියා එක වෙනස් කරන්න කියන තැන් මම දැකලා තියෙනවා. ඉතින් මම මෙතෙන්දි කියනවා අපිට ප්‍රායෝගිකව අපි ලොකු net house එකක් කරනවා නම් වාණිජමය විදියට අපිට අවුරුදු 2-3 පාරක් මීඩියා එක වෙනස් කරනවා කියන්නේ ලොකු වියදමක්. ඊළඟ එක තමයි ලොකු ගැටලුවක්. ලොකු කාලයක් අපිට වැය වෙනවා. ඉතින් කොයිම වෙලාවකවත් වෙනස් කරන මීඩියා වල හදන්න එපා. අන්න ඒක නිසාමයි මම අර කීවේ කලින්ම ප්‍රායෝගික වෙන්න අපිට කරන්න පුළුවන් මට්ටමට අපි කරන්න ඕනේ. අපිට ගැළපෙන විදිහයි අපි ඇප්ලයි කරගන්න ඕන වගාවට. දැන් ඒ හින්දා තමයි මම ඒක පුනපුනාම කියන්නේ. ඉතින් ඔයා මීඩියා එක හදාගද්දී ඔයා තේරුම් ගන්න ඕන පළවෙනි කාරණේ තමයි ඇන්තූරියම් කියලා කියන්නේම රඳවන ශාකයක්. කියන්නේ මුල් නිදහසේ දුවන්න ඕන ශාකයක්. ඉතින් අන්න ඒ නිසා හැම වෙලේම ඇන්තූරියම් වගාවට අපි පාවිච්චි කරන මාධ්‍ය හරි ලිහිල් මාධ්‍යයක් වෙන්න ඕන. ඉතින් දැන් ඒ නිසාම තමයි අපිට කලින් හිටපු පිරිස අපිට කියලා දුන්නේ පොල්ලෙලි බොරළු කියන මීඩියා එකේ වගා කරන්න කියලා. ඉතින් ඔය මීඩියා එක තමයි දැනටත් පළවෙනි මීඩියා එක. ඒකට සමහර වෙලාවල් වලදී යම් දේවල් ඇප්ලයි කරනවා. කොකෝ ප්ලස්, ගිනිසීරියා, එහෙම නැත්නම් තව වැලි ඔය කියන මාධ්‍ය ඇඩ් කරගෙන හදනවා. හැබැයි ඔන්න ඔය යම් දේවල් ඇඩ් කරන හේතුව මතම ඔයාගේ මීඩියා එකේ යම් නොගැලපීම් වෙන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. දැන් ඔයා දන්නවා කොකෝ ප්ලස් කියන එක.
කොකෝ ප්ලස් කියන එක අපි ඇඩ් කරපුවාම තෙත පරිසරයක් තියෙන පැතිවල අයට කොකෝ ප්ලස් ඇඩ් කරන්න බෑ මොකද කොකෝ ප්ලස් වල තෙතමනේ තියෙනවා වැඩි. ඉතින් තෙතමනේ තියෙනවා වැඩි නිසාම තව තෙතමනේ තියෙන අවුව ලොකුට වැටෙන්නේ නැති පැතිවල හදපුවාම වෙන්නේ මුල් කුණු වෙන්න බලනවා. ඊළඟට මොනවාද ඒ වගේ වැලි මාධ්‍ය. ඒතකොට වැලි කියන්නේ මාධ්‍යයක් නෙවෙයි. වැලි කියලා කියන්නේම අපිට පැලවල මුල් අද්ද ගන්න අපි මේ ගන්න දෙයක්. කියන්නේ ආදේශික. කියන්නේ මුල් කඳෙන් මුල ගැලවුනහම මුලක් නැතුව පැලේ ගැලවුනහම අන්න ඒක මුල් ටික අද්ද ගන්න පමණයි අපි වැලි භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි මුලත් දෙකක් ආවට පස්සේ අපි අනිවාර්යයෙන්ම මීඩියා එකට දාන්න ඕන. එතකොට තමයි සාරු සාර්ථක ගහක් හැදෙන්නේ. නමුත් දැන් වර්තමානයේ බහුලව මම දකිනවා වැලි මීඩියා එකක හදලා මුල් ටික හොඳට දැම්මට පස්සේ සේල් කරනවා පැලේ. ඉතින් ඒ සේල් කරපුවාම ගන්න කෙනාට ඒකේ ලොකු හානියක් තියෙනවා. මොකද වැලි මීඩියා එකේ යන මුල් හොඳට ඔයාලා අධ්‍යයනය කරලා බලන්න පොල්ලෙලි මාධ්‍යයේ වගේම වැලි මාධ්‍ය කියන දෙකේ පොල්ලෙලි මාධ්‍යයේ යන මුල් හොඳ ඝනකම් ලොකු මුල් හැදෙනකොට වැලි මාධ්‍යයේ හැදෙන චූටි හීනි කෙඳි සහිත චූටි මුල්. ඉතින් ඔය මුල් ඒ වැලි මාධ්‍යයටම හුරු වුණාට පස්සේ ඒ ගහ තව කෙනෙක් අරන් හදනකොට හදන කෙනාට හදා ගන්න අමාරුයි. මොකද මුල් ශක්තිමත් නැහැ. මුල් ටික මැරිලා යනවා. ඒ හින්දා මම ඉතින් මගේ දැනුමත් එක්ක මගේ අත්දැකීමුත් එක්ක මම යෝජනා කරන්නේ ඔයා හදන්න පාවිච්චි කළ යුත්තේම පොල්ලෙලි සහ බොරළු කියන දෙක තමයි ප්‍රධාන වශයෙන්. ඔයාට ඔතෙන්දී අර හරියටම කරන්න ඕන නම් කිසිම ගැටලුවක් නැතුව මුල් ටික නිරෝගීව හදන්න ඕන නම් ඔයාට ඔයාගේ වගාවට ඔය මීඩියා එකට ඇප්ලයි කරන්න ඕනේ පිරිසිදුකම විතරමයි. ඔයාගේ පිරිසිදුකම වැඩි වෙන්න මාධ්‍යයේ පිරිසිදුකම වැඩි වෙන්න ඔයාගේ ගහ නිරෝගී. ඊට අමතර දේවල් ඔතෙන්දී සම්බන්ධ කරගත යුතු නැහැ. හැබැයි ඔයාට ලොකු ආර්ථිකයක් යොදලා නැත්නම් අර ඉක්මනට පැල ලොකු කරගන්න හරි ඔයාට මොකක් හරි එහෙම වෙන අරමුණක් තියෙනවා නම් ඔයා ওই දේවල් ඇඩ් කරගත්තට කමක් නැහැ මාධ්‍යයට. මොකද මම මෙහෙම කියන්නෙම අපිට කතා කරපුවම කියනවා ගොඩක් අය කියනවා අනේ මගේ පැල හැදෙන්නේ නැහැ මැරෙනවා කුණු වෙලා යනවා. ඉතින් ඇයි හේතු මොනවද මොකද මීඩියා එකට දාලා තියෙන කියලා අහනකොට බහුතරයක් දෙන කියන දේවල් ටික තමයි ඔය මං කිව්ව කොකෝ ප්ලස් ඇඩ් කරා. එහෙම නැත්නම් මං හදලා තියෙන වැල්ලේ කියන එක. මේක කරන්න එපා. සමහර අයට සාර්ථක ඇති බොහෝ දුරට ඔයා කරගෙන යද්දී ඔයාට ගැන හොඳට ඉක්මනට මුල් වෙනවා ඇති. එහෙම වෙනවා ඇති. නමුත් ඕක දීර්ඝකාලීනව කරද්දී ඔය වගේ ක්ලයිමේට් චේන්ජස් වෙනකොට ගැටලුවක්. මොකද වැලි මීඩියා එකේ තිබ්බොත් මේ වගේ ලොකු සැර අවුවක් ආවොත් අනිවාර්යයෙන්ම මීඩියා එක මාරු කරන්න වෙනවා මගදී. මොකද මේ සැර අවුවට වැලි රත් වෙනවා වැඩි, මුල් තැම්බෙනවා, කුණු වෙනවා වැඩි. එතකොට කොකෝ ප්ලස් වල හදපුවාම වෙන කොකෝ ප්ලස් ඇඩ් කරපුවාම වැස්ස වැඩි වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මැරිලා කුණු වෙලා යනවා. ඒ හින්දා තමයි මම අර කිව්වේ ඔයාට ගැළපෙන විදියට ඔයා හදා ගන්න ඕනේ පොල්ලෙලි බොරළු එකයි පමණයි. අපි මට එතෙන්දිත් මට වඩා අනුපාතයක් කියන්න බෑ. මොකද කියනවා නම් ඔයාගේ ක්ලයිමේට් අනුව තමයි හැම වෙලේම මීඩියා එක වෙනස් වෙන්නේ. මොකද ක්ලයිමේට් එක දැන් ඔයාට මම මෙහෙම කියන්නම්. එතකොට ඔයා ගලපගෙන හදා ගන්න. අපි හිතන්නකෝ අපි ඉන්න පැත්ත පොල්ලෙලි කියන්නේ පොල්ලෙලි අපි සම්බන්ධ කරන්නේ වගාවට තෙතමනේ රඳව ගන්න. ඒතර බොරළු අපි සම්බන්ධ කරන්නේ වගාවට වැඩි වතුර බැහැලා යන්න. එතකොට ඔයා දැන් කල්පනා කරනවා ඔයාගේ ක්ලයිමේට් එක කොහොම ක්ලයිමේට් එකක්ද කියලා ඔය දෙකෙන් වැඩි වශයෙන් දෙක යොදා ගන්න. මොකද රස්නේ වැඩි පැත්තක් නම් පොල්ලෙලි ටිකක් වැඩි වුණාට කමක් නැහැ. අවුව වැඩි පැත්තක් නම් අවුව වැඩි පැත්තක් නම් පොල්ලෙලි වැඩි වුණාට කමක් නැහැ. නැත්නම් අවුව නැති සීතල නිතර වැස්ස වැටෙන පරිසරයක නම් පොල්ලෙලි දාන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඉතින් ඒක සාර්ථකයි. ඒ අනුව තමයි මම කිව්වේ සමහර අයගේ සාර්ථක වෙන දේවල් ඔයාගේ වගාවෙත් සාර්ථක වෙයි කියලා හිතන්න එපා. මොකද අනිවාර්යයෙන්ම ක්ලයිමේට් එකකින් මේට් එකට වෙනස් වෙනවා මීඩියා එක. ඉතින් මම අර කිව්ව විදිහට ඔයා පොල්ලෙලි බොරළු මීඩියා එකේ හදපුවාම හරියට ඕන කෙනෙකුට ගන්න ඔයාගේ කස්ටමර්ට ඕන තැනක කිසි ප්‍රශ්නයක් නැතුව මේ මීඩියා එකත් එක්ක මේ පැලේ හදා ගන්න පුළුවන්. මොකද පොල්ලෙලි අතරින් හොඳට ඉඩ අරගෙන හැදෙන්නේ
හොඳ මීඩියා එක හොඳ මූල පද්ධතිය. ඉතින් අන්නේ මූල පද්ධතියේ තියෙන ගස් ඕන තැනක ඕන කෙනෙකුට කිසි ගැටලුවක් නැතුව හදා ගන්න පුළුවන් ඕන අවුවකට ඕන වැස්සකට ඔරොත්තු දෙන විදිහට. එහෙම වුණාම ඔයාට අතර මගදී වගාවේ net එක ඩබල් කරන්නවත් එහෙම නැත්නම් ඔයාගේ මීඩියා එක වෙනස් කරන්නවත් එහෙම ගැටලු වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එතකොට දැඩිම ඔයාගේ මීඩියා එකත් ඔය විදිහට ඔයා හදලා ඒත් අවුව ගොඩාක් සැරයි නම් ඒක සාමාන්‍ය බලපාන්න පුළුවන් පොදුවේ හැමෝටම යම් යම් විදිහට බලපාන්න පුළුවන් ඔය දෙක ඔයාගේ සාර්ථකව කරගෙන තියෙනවා net house එක ගහගත් එකයි පොල් මීඩියා එක ඔයා සාර්ථකව අර මං කියපු විදිහට හදාගෙන තියෙනවා නම් ඒත් අවුව සැර ටිකක් දරුණුයි නම් ඔයා වතුර හැම වෙලේම හවසට දාන්න උදේට වතුර දාන්න එපා. බොහෝ වෙලාවට හවසටම වතුර දාන්න. මොකද ඊට පස්සේ ඒ වතුර වාෂ්ප වෙන ප්‍රමාණය අඩුයි. හොඳට මුල් වලට පොල් එලි වලට ඒක මේ පොල්ලෙල හොඳට රැඳිලා තියෙනවා. ඒ රැයක් එලි වෙනකල්ම හවස වෙලා අපි දාපුවාම අනිත් එක තමයි ඔයා හැම වෙලේම වතුර දානකොට හවසට හොඳට බිම පොළොව තෙමෙන්නත් එක්ක පොළොවේ තෙතමනේ රැඳින්නත් එක්ක වතුර ටික දාගන්න මේ දවස්වල. එතකොට ඒ සීතල කූල් එක ටික පහුවදා හවස වෙනකල්ම වර තියාගන්න පුළුවන්. උදේ හවස කියන දෙකම දෙවේලටම වතුර දාන්න එපා. හවසට විතරක් දාන්න. වතුර වැඩි වුණාමත් ප්‍රශ්නයක්. මොකද සමහර වෙලාවල් තියෙනවා ඔයා වතුර දාන උඩින් පොල්ලෙලි ටික වට වේලිලා වගේ පෙනුනට යට පොල්ලෙලි වල හොඳට වතුර තෙතමනේ තිබොත් ඔයා හැම උදේ හවහ දානකොට වගේම හැම වෙලේම හැමදාම වතුර දානකොට ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද යට තියෙන පොල්ලෙලි ටිකේ වතුර නිතරම තියෙනවා උඩ ටික විතරයි වේලෙන්නේ. ඊට පස්සේ යට ඉඳලා මුල් කුණු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණේ ගැනත් අවබෝධ වෙන්න. එහෙනම් තව අපි ඉස්සරහට කාරණා කතා කරමු. මොකද එකම වීඩියෝ එකකින් මේ හැම කාරණාවක්ම කතා කරන්න බෑ. එහෙම වුණොත් එහෙම වීඩියෝ එක දිගයි ඔයාලට බෝරින් වෙන්න පුළුවන්. කිසි දෙයක් තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් මේ කාරණේ ඔන්න තේරුම් ගන්න පුළුවන් විදිහට මම කිව්වා හරි සරල ක්‍රම ටිකක් තියෙන්නේ. මහලු ඇන්තූරියම් හදනවා කියලා බය වෙන්න එපා. බැංකොක් අන්තුරම් මිලයි මෙහෙමයි කියලා මේක හරි පරිස්සමට හදන්න ඕනේ කියලා එහෙම ලොකු දෙයක් ඔලුවට දාගන්න එපා. හරි සරල ක්‍රමවේද ටිකක් තියෙන්නේ. ඒ ක්‍රම ටික හරියට ඔයා අල්ලගත්තොත් එහෙම ඔයාට ඇන්තූරියම් හොඳට නිරෝගීව හදන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව හදා ගන්න පුළුවන්. හැබැයි ඔයා ඔයාගේ ක්‍රමේ හොයා ගන්න ඕනේ. ඒ ක්‍රමේ මම කරන වීඩියෝ එකකින්වත් මට ඔයාලට කියන්න බෑ මේ ක්‍රමේ තමයි සාර්ථක මේක කරන්න කියලා. මට කියන්න පුළුවන් මේ තැන්වලදී ඔයාට වැරදෙන්න පුළුවන් කියන එක විතරයි. ඉතින් ඒ වැරදි ටික ඔයා හදා ගන්නවා නම් මේ දේවල් ටික ඔයාට ගැළපෙන විදිහට ඔයා ඇප්ලයි කර ගන්නවා නම් ඔයාට සාර්ථක ගමනක් යන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට කතා කරන්න ඕන මොනවද කියලා ඔයාලා දැනගන්න ඕන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉතින් කමෙන්ට් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් සුබ දවසක් හැමෝටම.